සුබ දවසක් හැමෝටම. අදත් මේ පොඩි බිට්කොයින් chart එකේ අප්ඩේට් එකක් තමයි මේ පෙන්වන්න යන්නේ. ඔයාලට පේනවා මම 1 hour chart එක දාගෙන ඉන්නවා බිට්කොයින් වල. ඒතර මම මෙතන මේ CVD ඉන්ඩිකේටර් එක දාන්න තියෙනවා. ඒතර CVD ඉන්ඩිකේටර් එක අපි බලන්නේ ඩයිවර්ජන්ස්. එතකොට මේකෙදි හුඟක් වෙලාවට අපි බලන්නේ මාකට් එකට සල්ලි එන්නේ කොහෙන්ද කියන එක. හරි සල්ලි එනවද නැද්ද කියන එක. ඔයාලට පේන ඇති මේ මාකට් එක වැටලා තියෙනවානේ වැටෙන පාරට මාකට් එකේ සල්ලි වැටලා තියෙනවා නේ. සල්ලි අයින් වෙලා තියෙනවා. ඒතකොට දැන් ඔයාලට පේන ඇති මේ හැම වෙලෙම මේ බිඳුව ලයින් එකෙන් පල්ලෙහා තමයි හැම වෙලෙම ප්‍රයිස් එක තිබිලා තියෙන්නේ. බිඳුව ලයින් එකෙන් පල්ලෙහා. දැන් මෙයා බිඳුව ලයින් එකෙන් උඩට ඇවිල්ලා. ඒ කියන්නේ දැන් මාකට් එක වැටිලා ඉවරයි. දැන් සල්ලි එනවා බයි ඕඩර්ස් වලට. දැන් සෙලර්ස්ලට වඩා බයර්ස්ලා දැන් වැඩි වීගෙන එන්නේ. ඒ කියන්නේ සෙල් වෙලා ඉවරයි. ඒත් එකම අපි බලමු හීට් මැප් එක. හීට් මැප් එක බැලුවට පස්සේ මේ බිට්කොයින් වල ලික්විඩිටි හීට් මැප් එක. එතකොට මේ සෙලර්ස්ලාගේ කියන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලාගේ තිබ්බ සේරම ලික්විඩිටි ටික අරගෙන පල්ලෙහාට ඇවිල්ලා දැන් මේ යට ලික්විඩිටි නැහැ. ඉවරයි. දැන් තියෙන ලික්විඩිටි කොහෙද මේ කහ පාට තදයට පෙන්වන්නේ. මේ පෙන්වන්නේ 67000 ඊට පස්සේ 68000 69000 ඔය වගේ කාලේ අතර තමයි තියෙන්නේ. ඔය වගේ ප්‍රයිස් ඒරියා එක තමයි දැන් ස්ටොප් ලොස් තියෙන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලාගේ. මේ සීමාවේ තමයි තියෙන්නේ. දැන් ඇත්තටම බිට්කොයින් කරන්න ඕනේ දැන් මෙන්න මෙහෙට එන්න ඕනේ. කාරණා දෙකයි. එකක් බයස්ලා මාකට් එකට එනවා කියලා පේනවා. සල්ලි වැඩි වෙනවා මාකට් එකේ. නමුත් අප් වෙන්නේ නැහැ. නේ අප් වෙන ප්‍රවණතාවය බොහොම හිමීට අප් වෙනවා වගේ පෙන්වන්නේ නැහැ. පොඩි මේකක් තිබුණාට. නමුත් මේ බින්දෙන් උඩට එනවා කියන්නේ ලොකු ඕඩර්ස් ප්‍රමාණයක්, බයි ඕඩර්ස් ප්‍රමාණයක් මේ මාකට් එකට එනවා. නමුත් කැනල් ඉස්සෙලා නැහැ. ඒ කියන්නේ මේක එකපාර උඩට එන්න පුළුවන් හැකියාව තියෙනවා සෑහෙන්න. ඉතින් ලික්විඩිටි මැප් එක මේ බලපුවාම මාකට් මේකර්ස්ලා හැම වෙලේම යන රිටේල් ට්‍රේඩර්ස්ලාගේ ස්ටොප් ලොස් ටික ගන්න තමයි යන්නේ. ඒවත් එහෙනේ සල්ලි තියෙන්නේ. එතකොට දැන් මෙයා try කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතනට එන්න. අපි බලමු මේක සාර්ථක වෙයිද කියලා. මෙන්න මේ 67000 68000 69000 ඔන්න ඔය ප්‍රයිස් ඒරියා එකට මේ මාකට් එක, ඒ කියන්නේ බිට්කොයින් මාකට් එක අප් වෙන්න ඕනේ දැන්. මොකද ලික්විඩ් තියෙන්නේ හේ විතරයි. ඔයාලට මේ කොයින් ග්ලාස් කියන වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් මේ හීට් මැප් එක ගන්න. ලික්විඩේෂන් හීට් මැප් එක. මේක අරගෙන try කරලා බලන්න. මේ දැන් අපිට මෙතනින් ඇත්තටම එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට මගේ RK system liquidity indicator එක තියෙනවා. මේක තමයි දැන්ට හොඳම ඉන්ඩිකේටර් එක අපිට හම්බෙලා තියෙන. ඉතින් මේකෙදි ඔයාලට ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙතනත් buy කරන්න කියන සංඥාව දෙනවා. ඒ කියන්නේ liquidity උඩ තියෙනවා කියන එක තමයි මේ පෙන්වන්නේ. මේ ලයින් වලින් පෙන්වන්නේ liquidity තියෙනවා කියන එක. මෙතනින් උඩට liquidity තියෙනවා. මේකින්ද මෙතනින් buy කරන්න පුළුවන් කියන එක යාත් එතන සංඥාවක් වෙනවා. එතකොට අපි මෙතනින් ගමු අරක තිබ්බේ 69000 නේ. අපි උඩරිම 69000ට යන්න මෙතනට. කියන්නේ මෙන්න මෙතනටවත් මාකට් එක මෙතන තමයි ලික්විඩිටි තියෙන්නේ. උතන යනකම් එතනටවත් මාකට් එක එන්න පුළුවන්. අපි බලමු මේක වැඩ කරයිද කියලා. පැහැදිලිනේ මං කියපු දේ නේද? දැන් මෙතන මාකට් එකට සල්ලි එනවා. ඒ කියන්නේ සෙල් වෙලා දැන් ඔයාලට පේනවා ඇති ජූනි 3 මාකට් එකේ සල්ලි ඔක්කොම හිඳිලා තියෙනවා. ඊට පස්සේ ජූනි 4 හිඳිලා තියෙනවා. ජූනි 5 මේ කාලවකවානුවම ඔක්කොගෙම සල්ලි ටික අයි මේ ගැන ස්ටොප් ලොස් ඇති තමයි මේ තියෙන්නේ. රිටේල් ට්‍රේඩර්ස්ලා ගොඩක් ප්‍රමාණයක් ලොස් වෙලා තියෙනවා. මෙතන ලොස් වෙලා තියෙනවා. මෙතන ලොස් වෙලා තියෙනවා. එතකොට මේක බලපුවම මේක ඩයිවර්ජන්ස් එකක් වගේ. මෙතන සම්පූර්ණම මාකට් එකේ සල්ලි ඉවත් වීමක් තමයි මෙතන තියෙන්නේ. දැන් මාකට් එකේ සල්ලි ඉවර වෙලා ලික්විඩේෂන් ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ බයි පැත්තට මාකට් එක අරයි යන්න වෙනවා මාකට් මේකර්ස්ලට. මොකද දැන් සල්ලි තියෙන්නේ උඩ. ඒක අපිට බලා ගන්න පුළුවන් මේ ලික්විඩිටි හීට් මැප් එකෙන්. එතකොට මේක අපි ඩේටා පැත්ත බලන්නේ. කියන්නේ සල්ලි තියෙන්නේ කොහෙද කියන එක තමයි මේකෙන් බලන්නේ. මේ වගේ ඒරියා එකකට එන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඕනම ස්ට්‍රැටජියක් යූස් කරන්න පුළුවන්. මම හුඟක් වෙලාවට මගේ ඉන්ඩිකේටර් එක යූස් කරන්නේ මෙතන. මේක තමයි හුඟක් වෙලාවට යූස් කරන්නේ. මෙතනට උඩට එන්න පුළුවන්. මේ හරිය තව පොඩි ලික්විඩ් තියෙනවා. ඒවත් අරගෙන මෙතනට එන්න පුළුවන්. ඒක තමයි විශේෂ කාරණා. නැත්තම් ඔයාලට මොකක් හරි වෙන ටෙක්නිකලි ඇනලයිස් කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් තියෙනවා.
ඒ විදිහට හරි මෙතන buy entry එකක් බලන්න. නිකන් මම කියනකොටම ගන්න එපා. ඔයාලගේ ස්ට්‍රැටජි එකකින් buy entry එකක් අරගෙන මේ මේක කරන්න පුළුවන්ද කියන එක බලන්න. මේ බිට්කොයින් වල දෙන්නේ බිට්කොයින් ගත්තොත් තව සෑහෙන උඩට එන්න පුළුවන් ඇති. දැන් මේ chart එක තව එනම් පොඩි කරන්න වෙනවා අපිට. weekly chart එක තියෙන්නේ monthly වගේ කියලා බලමු. ඔව් තව මේ මෙතන තියෙනවා 78000 liquidity තියෙනවා. ඊට පස්සේ 82000 liquidity තියෙනවා. ඒ තැන් වල ඉතින් ඒතකොට ඔයාලට පේන දේ බැලු බැලමට මේකේ වැඩියෙන්ම liquidity පෙන්වන්නේ මෙන්න මේ 67000 කියන එක. මම අර කියපු ඒරියා එක. ඒ නිසා තමයි මම එතන ටාගට් කරන්නේ. මෙහෙත් liquidity තිබ්බට මෙහෙතන තමයි ලොකුම liquidity ප්‍රමාණයක් තියෙන්නේ. ඒ කියන්නේ මෙතනට අපිට ටාගට් එක පළවෙනි ටාගට් එක විදිහට ගන්න පුළුවන්. 67000 68000 69000 වගේ price area එක. ඔයාලට මේක zoom කරගන්න පුළුවන් ඕන විදිහට zoom කරගෙන බලන්න පුළුවන්. එතකොට මේක මේ සම්පූර්ණම මාසයක් ඇතුළත දේවල් ටික තමයි මේ සම්පූර්ණ මෙතන මෙහෙම ගත්තාම සම්පූර්ණ පෙන්වන්නේ මාසයක් ඇතුළත. මාසයක් ඇතුළත තියෙන liquidity ටික තමයි පෙන්වන්නේ. දැන් මෙහි liquidity මුකුත් නෑ වලට පේන ඔක්කොම අරගෙන පළලට ගියා. දැන් තියෙන උඩ තමයි liquidity. හරි. මම මේක හුඟක් වෙලාවට තියාගන්නේ 1 week වගේ. එතකොට මට ළඟ ටිකනේ පේන්නේ. මෙතන තමයි එතකොට මම ඔයාලට කිව්වා ටාගට් එක මේ මෙතනත් liquidity පොඩ්ඩක් තියෙනවා ළඟ ට්‍රේඩ් දාන කට්ටිය ඉන්නව නේද? මේ බලන්න. ළඟ ට්‍රේඩ් දාන කට්ටිය දැන් මේ මෙතන මෙන්න මෙතනින් හැරෙයි කියලා මෙන්න මෙතනට ස්ටොප් ලොස් තියාගෙන මෙන්න මෙතනට ස්ටොප් ලොස් තියාගෙන ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවා. අන්න ඒගොල්ලන්ගේ liquidity තමයි මේ ලාවට මේ තියෙන්නේ මේ කාපාඩ වෙන්නේ. මේ ටික වැඩි වෙනවා. ඉස්සලා තිබුණේ නැහැ. ඔය දැන් පොඩ ඒක වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ මේ කට්ටිය ට්‍රේඩ් දානවා මේ ගන්න ඔය විදියට. කට්ටිය ට්‍රේඩ් දානකොට තමයි මේ වැඩි වෙන්නේ. කට්ටිය ටික ට්‍රේඩ් දානවා ඊට පස්සේ මෙතන කහ පාට වෙගෙන එනවා. ඔකත් හුඟක් වෙලාවට ස්ටොප් අන් කරලා හරි ඔක ගන්නවා. ඉතින් වැඩිම ලික්විඩිටි තියෙන්නේ මෙහෙ නිසා ඔයාලා ටාගට් තියාගන්න 67586 67790ට ඊට පස්සේ 68641 ඔය වගේ ප්‍රයිස් ඒරියා වලට 69000ට යනකම් තියෙනවා. ඒවට ටාගට් තියාගෙන ඔයාලගේ ස්ට්‍රැටජි එකක් මොකක් හරි යූස් කරගෙන ඒකේ විදිහට ගන්න මේ හුඟක් වෙලාවට මේක බයි වෙන්න පුළුවන් හොඳ එන්ට්‍රි සෙටප් එකක්. කියන්නේ මේක high probability entry එකක්. මේක ගොඩක් දුරට මෙතනට එන්න ඕනේ. විශ්වාසයෙන් කියන්න පුළුවන් එතනට එන්න ඕනේ කියලා මේ තියෙන data සහ වැඩිම කාරණාව මගේ වෙන්න මේකත් මේ liquidity ඉන්ඩිකේටර් එක. මේකත් වැඩ කරනවා මාරම විදිහට ඔයාලා පේන ඇති මේ. හොඳ එන්ට්‍රි හම්බ වෙනවා මේකේ. සමහර දැන් තියෙනවා මෙන්න මේ වගේ